කුසුම්පුරේ නමින් යුතු පාටලියේ නගරය මේ පෘථිවි මඩලට මාහගී ආභරණයක්. ශාක්‍ය කුලේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරය තවත් සුන්දර කරනවා. එක් භික්ෂුණියකගේ නම ඉසිදාසි. අනෙක් සිල්වත් භික්ෂුණියගේ නම බෝධි තෙරණියයි. ධ්‍යාන සැපයෙන් වාසය කරන ඒ භික්ෂුණීන් දෙනම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හොඳින් ප්‍රගුණ කරලා නික්ලේශී භාවය පසක් කරගෙනයි සමවත් සුවයෙන් වැඩ සිටින්නේ. එදා ඒ භික්ෂුණීන් දෙනම පිඬුසිඟා වැඩමකොට දන් වැළඳුවා. දෙපා සෝදාගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ. පින්වත් ඉසිදාසි භික්ෂුණීන් වහන්සේ, ඔබතුමිය මනා දැකුම් ඇති හරිම පියකරු කෙනෙක්. හිස මුඩු කර සිටියත් තවමත් ඉන්නේ කළු කෙස් තියෙන තරුණ වයසේ. ඉදින් පින්වත් ආර්යාවෙනි, ඔබතුමිය කාම සම්පත් අනුභව නොකොට පැවිදි වෙන්න කල්පනා කළේ ගිහි ගෙදර කවර ආකාරයේ දෝෂයක් දුටු නිසා වෙන්ද? පින්වත් බෝධි භික්ෂුණීන් වහන්සේ, එසේනම් මා පැවිදුණ විදිය අහගන්න. මාගේ පියාණන් උදේනි නගරේ ධනවත් සිටුවරයෙක්. සිටු මාලිගේ සියල්ලන්ගෙන්ම අසීමිත ආදරයක් කුඩා අවදියේ පටන්ම මාහට හිමි වුණේ පවුලේ එකම දියණිය මා වුණ නිසාවෙන්. ඉතින් කාලය ඇවෑමෙන් කුඩා කලපටන් යෞවනයක බවට පත්වෙද්දී මගේ ජීවිතය ගලා ගියේ ස්නේහයෙන් පිරි සුන්දර ලෝකයක. මාහට උරුමව තිබූ සුන්දර ජීවිතය දෙදරා යන්ට ඇරඹුණේ එතැන් සිටයි. සාකේත නුවර උසස් කුලයක ධනවත් සිටුවරයෙකුගෙන් මට මංගල යෝජනාවක් ලැබුණා. ඉතින් මාගේ පියාණන් ඒ සිටු මාලිගේ ලේලිය හැටියට ඒ කුමාරයාට මාව සරණ පාවා දුන්නා. ඒ සිටු නැන්දනිය වගේම සිටු මාමණ්ඩියත් මාහට බෙහෙවින් ස්නේහවන්තයි. මං උදේ හවස නැන්දනියගේ මාමණ්ඩියගේ සමීපයට ගොස් ගොඩාක් සතුටෙන් අප උපස්ථාන කරලා දෙපා වන්දනා කරනවා. ආහාර පානාදියෙන් කැවිලි පෙවිලි ආදී ප්‍රණීත භෝජනයන්ගෙන් ඒ අය සතුටු වෙන විදිහේ
හැම දෙයක්ම මං මගේ අතින්ම හදලා දුන්නා. මං මගේම පවුලේ උදවියට වාගේ ඒ හැම දෙනාටම සත්කාර කළේ. මං මගේ සැමියාගේ දෙපා සෝදලයි ගෙට ගන්නේ. මං ඔහු ළඟට යන්නෙත් වැඳගෙනයි. අවශ්‍ය සෑම උපස්ථානයක්ම කලට වේලාවට ඉටු කළා. මං මගේ අතින්මයි පත්තුයල ස්වාමියාට කැව්වේ. හැලි බලන් සෝදලා සිටු මාලිගේ සෑම කටයුත්තක්ම කළේ මගේ අතින්මයි. තමන්ගේ එකම දරුවට අතිශයින් ආලය කරන මවක් වගේ මං එයාව බලාගත්තේ. ඒත් ඇයි ඔබතුමියෝ ඒත් කියා නැවතුනේ? ස්වාමීනි, මා ඔබ වඩාත් ප්‍රිය කරන ප්‍රණීත කැවිලි වර්ගයක් පිළියෙල කළා. දැනුණෙහිද? ඔබටින් හමන මිහිරි සුගන්ධය. මට පාඹු ඔය ජරා කැවිලි. ඕකත් රැගෙන දැන්ම යනු මෙතනින් පිටව. මේ ඉසිදාසිත් එක්ක තවදුරටත් මට පවුල් කරන්න බැහැ මෑණියනි. මට ආව පිළිකුල්. මාගේ පුතුණුවනි, කිමද එලෙස පවසන්නේ? ඉසිදාසි කොයි තරම් ගුණවත් දැරිවියක්ද? මේ සිටු මාලිගයට ශ්‍රියාකාන්තාව වැඩියා වගේ ඒ වාසනාව කැටුව පැමිණියා නොවේද? ඒ හරිම වීර්යවන්ත ස්ත්‍රියක්. කම්මැලි නැහැ. කරුණාවන්ත හදවතක් ඇයට තියෙන්නේ. මහලු මා නොමැති කලකත් මෑණියකමින් ඔබව රැකබලා ගනීවියයි මට සහතිකයි. ඉතින් මගේ පුතේ, මේ තරම් ගුණ යහපත් ඉසිදාසිව ඔබ ඔය හැටි පිළිකුල් කරන්නේ මන්ද? මෑව වහම පිටමන් කරන්න. එසේත් නොමැතිනම් නුඹලා කිසිවෙකුට නොපවසාම මා මේ ගෙයින් පිට වෙන්නම්. දුවේ ඉසිදාසි, මේ අහන්න. ඔයා මොකක් හරි වැරැද්දක් අපේ පුතාට කළාද? සැක නොකර පවසන්න. දුව මගේම කුසින් වැදූ දරුවෙකු ලෙසයි මා තකන්නේ. ඉන්දින් පවසනු මාහට ඔබ දෙදෙනා අතර කිනම් වූ ආරවුලක් හටගත්තේද? මෑණියනි, මා කයෙන් වචනෙන් මගේ ස්වාමියාට වරදක් කරනවා තබා එකදු සිතුවිල්ලකින්වත් ඔහුට වරදක් කොට නැහැ. ඔහුට මා මේ තරම්ම පිළිකුල් නම් මා කුමක් කරන්නද මෑණියනි? මේ කවරනම් අභාග්‍යයක්ද? අපේ පුතාව රැපක බලා ගන්න හිටපු සුන්දර ලක්ෂ්මීව අපේ සිටු පවුලට අහිමි වුණා නොවේද? අපිට සම්මා වෙන්න මගේ දුවේ. කෙලෙසින්ද මා නුඹට මෙහෙන් පිට වෙන්නට පවසන්නේ. දිනක් සිදුවේ මා ස්වප්නයකදීවත් නොසිතූ දෙයක්. ස්වාමීනි, ඔබ මාත් සමග
සමග කිසියම් හෝ අමනාපයකින්ද පසුවන්නේ? මාතින් නොදැනුවත්ව ඔබහට කවර හෝ අඩුපාඩුවක් සිදු වේද? එසේ වෙනම් මාහට පවසන්න හිමියනි. මාහට කමා කරන්න. මේක හොඳින් අහගනින්. තීමට කළ වරදක් නැහැ. ඒත් තීමගේ දෑහැට පේනට සිටීමත් මට පුදුම වදයක්. මට තිගෙන් නැති වැඩක් නෑ. තවත් මගේ ජීවිත විනාශ නොකර මෙහෙන් ඵලයන් සිදාසේ. මේ විදිහට සාක්‍යත නුවර සිටු දෙමව්පියන් මාව නැවතත් අපේ පියාණන්ටම බාර කළා. ඒ පළමු සරණ යෑමෙන්ම ගිහි ගෙදර කටුක බව මට පසක් වෙමිනුයි පැවතුනේ. ඒත් බෝධී කර්මය දැඩි වූ කල මා කුමක් නම් කරන්නද? මොකද මේ ජීවිතේ පියාණනේ? මොකද මේ මද බන්ධනය? මොකද මේ විවාහයේ අර්ථය? හිතේ කිසිම සතුටක් නැති මේ ජීවිතෙන් අද තවත් ඇති පළක් නැහැ. මාගේ දියණිය වරක් දීගේ හැරගිය ස්ත්‍රීන් මේ උදේනි නගරයේම කොයිතරම් ඇතිද? ඒක මගේ දුවට විතරක් වුණු අකරතැබ්බයක් නොවේනේ. ඉතින් මං අපේ සිටු පවුලට වඩා බදු ආදායම් භාගයක් ලබන ධනවත් පවුලකට ඔයාව ඒ පාර කවර පුරුෂයෙකුටද මාව පාවා දෙන්න හදන්නේ? පියාණනි, ඇයි තවත් මට දැනම ගිනි ගොඩකට පනින්න පවසන්නේ? අපි නැති දවසක දුවට යන කලදසාවක් තියෙන්නට ඕනේ. ඔබ ඔහු සමග විවාහ වෙන්නටම ඕනේ. එයයි මගේ අවසාන තීරණය. මාසයයි මං ඒ ගෙදර හිටියේ. මං කීකරු 16ක් වගේ උපස්ථාන කරද්දී ද්‍රෝහිකම් නොකර සිටිද්දී පතිවෘත්තාව රැකගෙන සිල්වත්ව සිටිද්දී ඒ ගෙදරිනුත් මාව පිටමන් කළා. ඒත් කර්මය අලු යට තියෙන ගිනි පුපුරු වගේ අදාළ මොහොතක පැමිණෙනතුරු මා පුළුස්සා දැමීමට යළිත් මග බලා සිටියා. එවර මාහට සිදුවූයේ විරූපී යාචකයෙකු හා එක්වීමටයි. මේ ඇහුණත් දරුවෝ. ඔය හම්පට රෙදිමාල්ලයි ඔය බෙලෙක් තැටයයි ඔන්න ඔහෙට විසි කරලා දාපන්කෝ. උඹට මං මගේ සුන්දර සුකුමාල දියණියව සහයට දෙන්නම්. උඹ ඇගේ ස්වාමියා බවට පත්වයන් දරුවෝ. ආයෙ විතරක්ද? එතකොට මේ සිටු මාලිගයත් උඹේ. මේ මහා ධනස්කන්ධයත් අයිති උඹටම තමයි. කාමේ ආදීනව බලන්න බෝධී. ඒ විරූපී මිනිසාත් සමග යහන් ගතවන්නට මාහට සිදුවූයේ පියාණන්ගේත් මෑණියන්ගේත් හිත්වලට මා නිසා තව දුරටත් වද වේදනා දෙන්නට නොහැකි නිසායි. ඒ මනුස්සයාත් මං එක හිටියේ ටික කාලයයි. දිනක් ඔහු පියාණන්ට පැවසූ දෙය සිරියහන් ගැබට වී මා අසා සිටියා. මේ සිටුතුමෝ පවසව පුතව මොනවද ඕනේ? රන් කහවණු මේ සිටුමාලිගය කෙත්තිඩම් තව මොනවද? කඩිනමින් කියව. පරසක් වලින් තරද නුඹට අවශ්‍ය ඕනෑම දෙයක් මා ගෙනවිත් දෙන්නම්. ඉතින් පවසව පුතව. මට මගේ පරණ තැටියයි රෙදි කඩ මල්ලයි ආපහු දෙව. මේ ගෑනිත් එක්ක පවුල් කනවට වඩා මට හිඟා කන එක 1000න් සැපයි. මට මේ කිව අප්‍රසන්නයි. අවසානයේ ඒ ඉඳුල් කන මනුස්සයත් මාව දාලා ගියා. සංසාර දුකින් ශාප ලද ස්ත්‍රියකට
කඳුල හැර වෙන කවරක් නම් උරුම වන්නටද බෝදේ. මට තවත් එක මිනිස්සු හොයන එක දැන්වත් නවත්තන්න. මං හිස හැරුණු අතේ යනවා. නැත්තම් මං වහ ටිකක් කාලා මැරිලා යනවා. අසිරිමත් හමුවීම මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කළා. එදා ආර්ය වූ ජිනදත්තා භික්ෂුණීන් වහන්සේ අපගේ සිටු මාලිගයට පිණ්ඩපාතය වැඩම කළා. ඒ උත්තමාවියගේ ශාන්ත ඉරියව් දැක මගේ හිත ගොඩාක් පැහැදුනා. ඉතින් ඒ තෙරණියන් වහන්සේ අපගේ සිටු මාලිගයට වැඩමකොට දන් වැළඳුවා. අනතුරුව තථාගතයන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම දේශනා කළා. මගේ ගතසිත වෙලී ගිය අග්නි ජාලාව ඒ වචන ඇසෙල්ලේ මාත්‍රයෙන්ම සංසිඳී ගියා. පින්වත් ආර්යාවනි, මමත් කැමති ඔය කසාවත දරා ගන්නට. හිස මුඩු කරගෙන පාත්‍රයක් අතින්ගෙන ගෙයින්ගෙට පිඬු සිඟා වඩමින් ලැබෙන දෙයක් වළඳන්නට. මේ දුක් විඳින කාම මඩගෝරුවෙන් එතෙර වෙලා සනාතන විමුක්තිය සාක්ෂාත් කරගන්නට. අනේ මගේ දුවේ, මේ නිවසේ සිටම ධර්මයේ හැසිරෙන්නට පුළුවන්නේ. කවරනම් බාධාවක්ද එහට? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානමාන වලින් ඇති පදමින් සංග්‍රහ කරන්නට ඕනෑතරම් වස්තු තියෙනවනේ දුවේ. මේ හැම දෙයක්ම ඔයාගෙන දුවට පුළුවන් මේ කාම සම්පත් අනුභව කරන ගමන් පින්දහම් කරගන්නට. මම මේ පවසන්නේ නැහැ පියාණනි, මංම සසරදී කරපු පව් තමයි මේ ගෙවන්නේ. මම මේ හැම පවක්ම දිරවල අවසන් කරලා දානවා. කාමයන් කියන්නේ තුච්ච දෙයක්. තවත් කාම හුලෙන් පහර කාලා මට විඳවන්න බෑ. මම වළක්වන්න උත්සාහ කරන්න එපා. පියාණනි, මෑණියනි, මට අවසර දෙන්න. මම ආර්ය උත්තමාවිය සමීපයේ උතුම් පැවති බව ලබා ගන්නවා. නරශ්‍රේෂ්ඨ වූ සම්බුදු සමිඳුන් යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් මාගේ රුහිර ධාතුවෙන් ජන්මය ලැබූ දියණියත් ඒ උතුම් ධර්මයට පැමිණලා අවබෝධය ලබත්වා. තවත් මේ ගොහර සංසාර චක්‍රයේ දුක් නොවිත උඹ ඊතර වෙලා ඵලයන් මගේ දුවේ. පියාණනි, මා කිසි දිනක නෑ ඔබව හැර යන්නේ. හැමදාම ඔබේ සමීපයේ සිටින්නට මට ඉඩ දෙන්න. එදා කර්මදාසයෙන් මම අභිනික්මන් කළා. පැවිදි වෙලා දින 7ක් ඉක්මවන්නට මත්තෙන් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. පින්වත් බෝධි, මාහට උපදවාගත් පුබ්බේ නිවාසානුසති ඥානයෙන් పూర్ව ආත්ම භව 7ක් සිහි කරන්නට පුළුවන්. මං
මේ ජීවිතයේදී විපාක වින්දේ ඒ විදියට ආත්ම භව 7කට පෙර සිදු කළ පවක්. මං ඔබට ඒ කතාව කියන්නම් බෝධී. හොඳින් අහගෙන ඉන්න. මීට ආත්ම භව 7කට කලින් ඒරකච්ච නගරේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලයි මම හිටියේ. මං තරුණකමින් ගොඩක් මත් වෙලයි හිටියේ. මං නොයිකුත් කාන්තාවන් පස්සේ යන සල්ලාල ජීවිතයක් ගත කළේ. ස්ත්‍රීන් සමග කැමැත්තෙන් වගේම බලහත්කාරකම් කරලත් පර අඹුවන් කරා ගිහිල්ලත් මං බොහෝ පවිටු ජීවිතයකුයි ගත කළේ. ඒ තමයි මං පුරුෂයෙක් විදියට ඉපදුණු අවසාන ආත්මය වුණේ. මනුස්ස ලෝකයෙන් චුත වෙලා මං කෙලින්ම ඉපදුනේ නිරයේ. බොහෝ කාලයක් නිරේ දුක් විඳා. නිරයෙන් චුත වුණාට පස්සේ මං උපන්නේ වැන්දිරියකගේ කුසේ. එතකොට මං ඉපදිලා 7 දවසයි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂලිංගය හූරලා දැම්මා. පර ස්ත්‍රීන් සේවනය කරපු කර්ම විපාක තමයි මං ඒ වින්දේ. මං එතනින් චුත වුණා. සින්දව වනයේ සිටියා එක් ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහුණු බූරු දෙනක්. ඒ ගමන මං උපන්නේ ඒ බූරු දෙනගේ කුසේ. මං කුඩා කාලේ කරඹවල මගේ රහසගේ වෘෂණ තැළුවා. 12 අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිත්තා. නමුත් අර වෘෂණ තලපු තැන තුවාල වෙලයි තිබුණේ. ඒ තුවාලෙට පණුව ගහලා මං ලෙඩ වුණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි. මං එතනින් චුත වුණා. හරක් වෙලෙන්දෙක් ළඟ හිටපු ගව දෙනකගේ කුසේ ඉපදුනා. මං රත්තු පාට වහු පැටියෙක්. 12 වෙනි මාසයේදී අර විදිහටම මගේ ලිංගේ වෘෂණ තැළුවා. මං නගුල් උස්සගෙන ගියා. කැල්බර කර තියාගෙන ගියා. අන්ධෙක් වගේ පර ස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා ලෙඩ වෙලා ගියා. මං එතනින් චුත වුණා. නගර වීදියේ දාසියකගේ කුලයේ තමයි ඊළඟට උපන්නේ. පර ස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවේ මං ගැහැණියකුත් නොවෙයි. පිරිමියෙකුත් නොවෙයි. නපුංසකෙක්. මං අවුරුදු 30දී මැරුණා. මං ගොඩාක් දුක් විඳා. ණයබරින් මිරිකිලා ගිය ගැල් පරගෙනියන පවුලකයි මං ඊළඟට ඉපදුනේ. ඒ ගමන මං ස්ත්‍රියක්. අපේ ගෙදරට ණය ගෙවා ගන්නට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිත් මං අඬද්දිම බලහත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස 16යි. මං තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව Tamanගේ ගෙදරට කැඳවා ගත්තා. එයාට හිටියා හොඳ සිල්වත් ගුණවත් ස්වාමි භක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මං කළේ
ඒ බිරිඳ ගැන කිපෙන විදියට එයාට කටයුතු කිරීමයි. මං දාසියක් වගේ ස්වාමියාට උපස්ථාන කරද්දී ස්වාමියා මාව අත්හැරලා යන්නේ ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මයක් අවසන් කළා. කර්මදාසීන් සදහටම අභිනික්මන් කළ ඇය ඉසිදාසී. Isidasi, the enlightened one who liberated from karma.